අපේ WhatsApp group එක Kesha Transplant Family ඒකේ අපේ clients ලා ඒගොල්ලෝගේ අදහස් හුවමාරු කරනවා අපෙන් ප්‍රශ්න අහනවා. දැන් මේ client අද අහපු ප්‍රශ්නේ වැදගත් එකක්. එයා අහනවා කෙස් හිටෙව්වට පස්සේ ඒක කපන්න පුළුවන්ද කියලා. දැන් ඇත්තටම අපි කරන්නේ මොකද්ද? අපි කරන්නේ වටේ කෙස් වලින් උඩ අඩුව නෙලන එක. අපි කරන්නේ සෆයර් කියලා. ඒක තුර්කියෙන් එන්නේ. ඉතින් ඒ තාක්ෂණික හුඟක් ඝනකමට අලංකාරව කෙස් කලම ස්ථිරව ගන්න පුළුවන්. ඉතින් ස්ථිර කෙස් කියන්නේ ඒක වැවෙන කෙස් ගහක්. ඒක වැවුනම කපන්න පුළුවන්. කොයි කාලෙද කපන්න පුළුවන්? ඇත්තටම එහෙම ගැටලුවක් නැහැ. කෙස් මුලදී දින 10ක් ගියාට පස්සේ කෙස් යම් ප්‍රමාණයක් හැලෙනවා. කෙටි කාලයකට අක්‍රිය වෙලා ඒක ටිලජන් කියලා අක්‍රිය කාලයකට යනවා. ඊට පස්සේ මුල ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ මුලින් අලුතෙන් කෙස් ගහක් වර්ධනය වෙනවා. සාමාන්‍යයෙන් මාස 3ේදී 4ේදී වගේ අලුතෙන් කෙස් එන්න පටන් ගන්නනේ. and මාස 6ක් විතර යනවා දල වශයෙන් 60ක් තියෙනවා. ඉතින් අර අලුතෙන් කෙස් එන කාලේදී කපත හැකි. කිසිම ගැටලුවක් නැහැ. කතුරෙන් හරි ෂේව් කරන්න හරි තමන්ගේ කැමැත්තක්. මුලට කිසිම හානියක් වෙන්නේ නැහැ. and කෙස් ගහ වර්ධනය අඩු වෙන්නෙත් නැහැ. හැබැයි තියෙන කෙස් ටික ආරක්ෂා කරන්නත් ඕන. ඒකට හොඳම දේ තියෙන්නේ අර ෆිනෙස්ට්‍රයිඩ් ද්‍රාවණය. ඉතින් අපේ ක්ලයන්ට්ස්ලා අපේ නොමිල ෆිනෙස්ට්‍රයිඩ් අල්නෝලුවට ඉතින් උන්ට ඇවිල්ලා මාස 7ක් කරගන්න පුළුවන්. ඒක රුපියල් 50000ක් වටින ට්‍රීට්මන්ට් එකක්. අපි නොමිල් දෙනවා. ඉතින් කෙස් යනවා නම් ඒක ඇවිල්ලා කරගන්න උපදෙස් ගත හැකි. අපි දින 6ෙම ඉන්නවා 076යි 99 65 660 හෝ 074 360 0671. මේ හිස් කෙස් අස්වද්දන ආශ්චර්ය සේවයයි Kesha Transplant